වණකම් පිළිහෙල්. ඔයාලට මම අද කතා කරන්නේ තුන්වෙනි වාරයේ විභාගය ගැන. තුන්වෙනි වාරයේ විභාගෙට මොන වගේ ඒවා එයිද කියලා ඔයාලට පුංචි සැකයක් තියෙනවා. ඒක මම පුතේ පාඩම් මාලාවන් දෙක තුනකින් ඔයාලට කියලා දෙන්න යනවා. ඔයාලා ඉස්සෙල්ලාම වීඩියෝ එක subscribe කරලා ඊළඟට like එකක් දාලා ඔයාලා තියන්න. එතකොට ඔයාලට ඊළඟ පාඩම් ටික සියල්ලම එනවා. මම මේ තුන්වෙනි වාර විභාගයට මොන වගේ ප්‍රශ්න එයිද? මොන විදිහකටද අපි ප්‍රශ්න වලට උත්තර ලියන්නේ? මොන වගේ පාඩම් වලින් එයිද කියලා ඔයාලට පුංචි සැකයක් තියෙනවා. ඒ සැකේ දුරු කරන්න තමයි පුතේ ඔයාලට මම උදව්වක් වශයෙන් මේක කරගෙන යන්නේ. මම පළවෙනි ප්‍රශ්න විදිහට කතා කරනවා. ඔයාලට හිස්තැන් පුරවන්න ගොඩක් දුරට එනවා. ඒ එන්නේ අර අලුත් අකුරු ටික මතක ඇති. ච අකුර, හ අකුර, ෂ අකුර. ඒ වගේ අකුරු ඊළඟට දන්ත සයන්න, ශ්‍රී අකුර. මේ වගේ අකුරු වලින් ඔයාලට එනවා. එහෙමනම් දුවේ පුතේ අපි පළවෙනි එක බලමු. ජනනි කියලා ආවොත් ච අකුර තමයි හිස්තැනට එන්නේ. හටර්න් හ අකුර තමයි හිස්තැනට එන්නේ. දෙහිවලෙයි හි අකුර තමයි හිස්තැනට එන්නේ. සන්තෝෂම් ෂ අකුර තමයි හිස්තැනට එන්නේ. සරස්වති ස අකුර තමයි හිස්තැනට එන්නේ. මහරගම හ අකුර තමයි හිස්තැනට එන්නේ. ජාවත්තේ ච අකුර තමයි හිස්තැනට එන්නේ. මේ වගේ අකුරු කිහිපයක්ම ඔයාලට එන්න පුළුවන්. අපි බලමු මේ අකුරු වලින් මේ අකුරු කොහොමද එන්නේ? එහෙමනම් අපිට වරහන් ඇතුලේ සමහර වෙලාවට තියෙනවා දුවේ පුතේ වරහන් ඇතුලේ තියෙනවා මේ අලුත් අකුරු ටික. ඒ අකුරු වලින් තෝරලා ඔයාලට ලියන්නයි එන්නේ. එහෙමනම් අර විශේෂ අකුරු හඳුනා ගන්න. ඒ විශේෂ අකුරු වලින් ඔයාලට හිස්තැන් පුරවන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නයක විදියට ගත්තාම ඔයාලට රචනාවක් එනවා. ගොඩක් දුරට එන්නේ එනුදු නන්බි හෝ නන්බන් ගැන එන්න පුළුවන්. මගේ යහළුවා ගැන හෝ යෙහෙළිය ගැන. ප්‍රශ්න ආවොත් ඔයාලට වැකි 5ක් විතර තමයි ලියන්න එන්නේ. ඒ වැකි පහෙන් අපි ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. නන්බි ගැන ලියන්න ගත්තොත් එනුදු නන්බි කුමාරි කියලා ඔයාලට ඕන නමක් දාන්න පුළුවන්. නැත්නම් එනුදු නන්බන් කුමාර ඕන නමක් දාන්න පුළුවන්. ඊළඟට දෙවෙනි වැකි විදිහට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට ගම ගැන කතා කරන්න පුළුවන්. ඉවරින් ඌරු ගම්පහ, කොළඹ, කණ්ඩි ඕන ගමක් දාන්න පුළුවන්. ඉවරුඩේ පාඨශාලයෙන් පෙර කොළඹ. ඊළඟට ඉස්කෝලේක නමක් දාන්න පුළුවන් එතෙන්ට. ඉවරුක්ක 12 වයදු. මෙයාට වයස 12යි.